Hi friends, කොහමද? ඉතින් අද මම ඔයාලට වැදගත් වීඩියෝ එකක් තමයි අරගෙන ආවිල්ලා තියෙන්නේ. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ GTA San Andreas game එක කොහොමද මොබයිල් එකේ play කරන්න කියලා. ඒ වගේම CLO cheats menu එකක් අද මම ඔයාලට ෆ්‍රීම දෙනවා. ඉතින් වැඩි කතා නැතුව අපි ආ වීඩියෝ එකට කොහොමද මේක download කරගෙන install කරලා mod එක දාගෙන හදාගන්නේ කියලා. මුලින්ම මම description එකේ දාලා තියෙන link එකේ මෙන්න මේ website එකට යන්න. ඊට පස්සේ මෙන්න මෙතන මේ උඩම තියෙන එක ගන්න එපා. මේකේ APK එකයි OBB එකයි දෙකම එකට එන එක. මේක හරියන්නේ නැහැ. පල්ලෙහාට ගියාම මෙන්න මේ OBB කියලා තියෙන දෙකෙන් පළවෙනි එක ගොඩක් වෙලාවට වැඩ කරන්නේ නැහැ. දෙවෙනි එකට යන්න. මොකද මේ පළවෙනි එකේ MB 40 ගානක බොඩි එකක් download වෙන්නේ. දෙවෙනි එක ඔබලා ඔයාලා කෝකටත් download වෙන ෆයිල් එක GB 1 ගානක ෆයිල් එකක්ද කියලා බලන්න. GB 1 ගානක ෆයිල් එක ගන්න හරි. ඊට පස්සේ Alicedachi web එක open කරගන්න. ඊට පස්සේ මම දෙවෙනි link එක විදියට දාලා තියෙන mod pack එක download කරගන්න. download කරලා ඔයාලා Alicedachi එකෙන් download කියන එකට ගිහිල්ලා මගේ mod pack එක හොයාගන්න. මෙන්න මේ GTA San Andreas 2025 zip file එක ඒක extract කරගන්න. extract කරගත්තට පස්සේ ඒ ෆයිල් එක ඕපන් කරගන්න. මෙන්න මේ ෆයිල් එක ඕපන් කරගෙන මෙන්න මේක ඔයාලගේ Android version එකට අනුව Android 9 10 වෙනම APK එකක් තියෙනවා. 11 12 13 14 වෙනම APK එකක් තියෙනවා. මගේ 13 ගන්න මම 13 එක install කරගන්නවා. ඊට පස්සේ done දීලා app එක open කරගන්න. open කරගත්තී data off කරලා open කරගන්න මතක තියාගන්න. ඊට පස්සේ මේ විදිහට වැටෙනවා. allow දෙන්න. ඊට co-op game දෙන්න. back කියලා ඊට පස්සේ ආයි Alicedachi app එක open කරගන්න. ඊට පස්සේ ඔයාලා අර download කරගත්ත OBB එක හොයාගන්න. OBB එකේ zip file එකක් තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට ඒක click කරලා ඒකත් extract කරගන්න. extract කරගත්තාට පස්සේ ඒකෙත් ෆයිල් එකක් එනවා. ඊට පස්සේ ෆයිල් එක ඇතුලේ තියෙන මෙන්න මේ දෙක සිලෙක්ට් කරලා දෙකම එකපාර කොපි කරගන්න. කොපි කරගෙන ඔයාලා Android වලට යන්න. Android වලට ගිහිල්ලා Android වල OBB එකට යන්න. OBB එකේ Rockstar Games එකේ OBB folder එක ඇතුලේ තියෙනවා. ඒකට මේක paste කරගන්න. හරි. ඊට පස්සේ ඔයාලා ආයි අර අපේ mod ෆයිල් එක ඇතුළට යන්න. එක්ස්ට්‍රැක්ට් කරගත්ත ෆයිල් එක ඇතුළට ඒකේ cello script කියලා මෙන්න මේ සෙට් එකක් තියෙනවා. ඒ ටිකත් මල්ටි සිලෙක්ට් කරලා ඒ ටිකත් ඔක්කොම එකපාර කොපි කරගන්න. ඊට පස්සේ ඒ ටික ආයි Android වල data කියලා ෆයිල් එකට යන්න. data ෆයිල් එකට ගිහිල්ලා data ෆයිල් එකේ තියෙනවා Rockstar Games San Andreas එකේ data ෆයිල් එක. එතන මෙන්න මෙතනට paste කරගන්න. හරි. දැන් වැඩේ ඉවරයි. දැන් තියෙන්නේ ගේම් එක ඕපන් කරලා බලන්න. දැන් බලමු කොහොමද තියෙන්නේ කියලා. මේක තනිකර ඔෆ්ලයින් ගේම් එකක්. data on නැහැ. මෙතනින් ඔෆ්ලයින් කියන එක දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන start game කියන එක දෙන්න. මෙන්න මේ 92යි මොකක්ද කියලා එකක් වැටලා තියෙන්නේ. මේ මොඩ් එක හරියට වැටෙනවා තමයි ඒක වැටෙන්නේ. දැන් හරි. මෙන්න මේ විදිහට යනවා. මම මෙතන ස්කිප් කරගන්නවා. ස්කිප් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ප්ලේ කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මම ඔයාලට cheat menu එකක් පෙන්නන්නම්. cheat menu එක ගන්න පොඩ්ඩක් ඉන්න මම පොඩ්ඩක් එහාට ගිහිල්ලා ඒක පෙන්නන්නම් ඔයාලට. cheat menu එක ගන්න තියෙන screen එකේ මැද්දේ උඩ ඉඳන් පල්ලෙහාට අදින්න. ඇද්දට පස්සේ මෙන්න මේ විදිහට cheat menu එක එනවා. මේකේ cheats code ගොඩාක් තියෙනවා. vehicle gun එක එක ඒවා ගොඩක් තියෙනවා. මේ menu එක ගැන මම වෙනම වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් play කරන විදිය බලමු දැන්. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා නම් යාළුවන්ට share කරන්න. මගේ YouTube channel එකත් subscribe කරන්න. ඉතින් මම වෙනම වීඩියෝ එකක් දානවා cheats code ගැන. ඒකත් බලන්න. Thank you.